guys, welcome to our YouTube channel. ඉතින් ඔන්න කාලෙකට පස්සේ අපි shopping vlog එකක් අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මගෙන් ගොඩක් අය අහනවා ඔයා ඇඳුම් ගන්නේ කොහෙන්ද? ඒවා හරි ලස්සනයි. ඉතින් මං හිතුවා ඔයාලට කියන්න මම visit කරන shop ගැන. එහෙනම් දැන් අපි යමු. දැන් මේ අදක මං තමයි තියෙන්නේ. ඊළඟට අපි මුලින්ම ගියේ TFS එකට, the fashion store. බම්බලට ගියේ ඒකට තමයි මම ගියේ. ඒකට ගිහිල්ලා ඉතින් ඒක අපි මුලින්ම jeans section එකට තමයි ගියේ. ඒකේ ගිහින් බැලුවා මගේ husbandයි තව පොඩි items ටිකක් බැලුවා. ඉතින් ඊට පස්සේ මම ගෙනියන්නේ ladies section එකට. මගේ section එක. ඉතින් ඒකට ගිහින් අපි බලමු මොනවද මම බලන්න කියලා. මම ඉතින් දකින එක අල්ල බල යනවා. ලස්සන ඒවා තියෙනවා. ඔයාලත් ගිහින් බලන්න. ඇත්තටම TFS එකේ budget friendly. ඇත්තම කිව්වොත් ඕනම කෙනෙක්ට යන්න පුළුවන්. මම ඒකට හරි ආසයි ඒ shop එකට. ඔයාලට ඉස්සරහට බලන් ඉන්න බලන්න මගේ favorite shop එක. දැන් ඉතින් මේක ඔයාලා බලන්න. මට හිනා වෙනවා සමහර වෙලාවට husband. මං කියන ඒවට. එයා කැමරාව අල්ලගෙන සමහර වෙලාවට මට ඇඳුම් තෝරන්න විදිහකුත් නෑ. එයා කැමරාව අල්ලගෙන. මං ඇත්තටම හිතුවේ ඔයාලට මේ shopping vlog එකක් ගේන්න ඕනේ කියලා. ගොඩක් අය අහන හින්දා මේ ඇඳුම ගත්තේ කොහෙන්ද? අර ඇඳුම ගත්තේ කොහෙන්ද? එකපාර කියන්න පුළුවන්. ඇත්තටම ලස්සන ඇඳුම් තියෙනවා. ලස්සනයි. ඉතින් budget එකත් shape. ඉතින් ඔයාලා ගිහින් බලන්න. TFS එකේ මම ගොඩක් මාසෙක දන්නවද? ඒ කියන්නේ home wear මේ items වලට. අනිත් හරිම ලස්සනයි. හරිම ලස්සන accessories තියෙනවා. ඇත්තටම කිව්වොත් මැරි කරපු couple එකක් විශේෂයෙන්ම දැන් ඇඳුම් ගැන හිතනවා තමයි. ඒ වුණාට එයා බලන්නේ හැමතිස්සෙම කොහොමද kitchen එක ලස්සන කරගන්නේ room. ඒ කියන්නේ room එක කොහොමද ලස්සන කරගන්නේ? අපේ living room එක කොහොමද ලස්සන කරන්නේ? ඒවට පොඩ්ඩක් තමයි අපි දේවල් හොයන්නේ ලස්සන කරගන්න. ඉතින් ඒකට ගොඩක් ලස්සන හොඳ luxury items තියෙනවා. ඉතින් ගන්න මම හරි ආසයි. ඉතින් ඒකෙන් තමයි මම ගන්නෙ. මම ඇත්තටම හරි ආසයි මේ ටෙඩීස්ලට. ටෙඩිය පිස්සුවක් මට තනිකරම. මං ගාව ලොකු collection එකකුත් තියෙනවා. ඉතින් මම ඕවත් බල ඉඳලා මම ඊට පස්සේ හඳුන් අරගෙන බිල් කරගෙන අපි ඊළඟට යනවා. මගේ ඊළඟ shop එක visit කරන්න. මගේ favorite shop එක. ඔන්න මේ තමයි මගේ favorite shop එක. ඔයාලා මොකද හිතන්නේ? මොකක්ද නම? මේක තමයි Uptown. ඉතින් මම මේකට හරිම ආසයි මේ බම්බලපිටිය Uptown එක. මම ඉතින් මේක visit කරලා අපි බලමු මම මොනවද ගන්න කියලා. මේක ලස්සන ඇඳුම් තියෙනවා, ලස්සන accessories තියෙනවා. අනේ මම යන්න මාලාසයි. හරිම ලස්සනයි. හරි දැන් ඉතින් ඔයාලා බලන්න ඉන්න. Uptown එකේ ලස්සන jewelries තියෙනවා. Rings, bangles, necklace. ඒ වගේ ලස්සන ලොකු collection එකක් තියෙනවා ladies and gents දෙකටම. ඉතින් ඔය husband දෙන්න කියන හරිය ලස්සනයිද කියලා. ඇත්තටම හරිම ලස්සනයි. ඒ collection එක දැක්කම අවශ්‍ය හිතෙනවා. ඒකම ලස්සනයි. මම ඒකෙන් තමයි ගොඩක් jewelries ගන්නවා. ladies section එක අපි ඊළඟට යන්නේ ladies section එකට. මම
ලොකු කලෙක්ෂන් එකක් තිබ්බා. ඇත්තටම තියෙනවා. හොඳයි. මම මේ ෆිට ඕන් කරලා ලස්සන බ්ලවුස් එකක් අම්මලා මම මේක ගත්තා. මේක හරි ලස්සනයි. පාර්ලමන් ට්‍රවුසර්ස් වගේ එකක් ගත්තා. ඔය වගේ ඇඳුම් ටිකක් තමයි මම ගත්තේ මේකේ. මට ඇත්තටම ආසම ට්‍රවුසර් එකක් හම්බුණා. මම ඒක ගැන තමයි කියන්නේ. මට හරි සතුටුයි කියලා. බලනවා. ඔයාලත් කියන්න යන්න කමෙන්ට් එකක් දාන්න යන්න කොහොමද ලස්සනයිද කියලා. අපිට මේකේ handbags, slippers, shoes ඒ කියන්නේ ඕනම item එකක් ගන්න පුළුවන්. ඒ වගේම හොඳ quality items තියෙනවා. ඔයාලට පුළුවන් ගිහිල්ලා ගන්න. බජට් එක නම් TFS එකේ වගේ නෙමෙයි. බජට් එක ටිකක් වැඩි. ඒ වුණාට ගොඩක් quality. අපි එන ටවුන් එකත් විසිට් කරා. ඔන්න බලන්න. ඊළඟට අපි යනවා කෑම කන්න. ඊට පස්සේ අපි MC එකට යන්න ගියේ. MC එක වහලා ඊට පස්සේ අපි වෙන ෂොප් එකකට ගිහලා මේක නම් ඕනම දෙයක් තියෙනවා. මේ රාමෙන් නූඩල්ස්, එතකොට චොක්ලට්ස් ඕනම දෙයක් තියෙනවා. ඊට පස්සේ අපි කැරන් ෆ්‍රෙෂ් එකට ගිහිල්ලා මම හරි ආසයි කැරන් ෆ්‍රෙෂ් එකේ ගැටම් කේක් එක කන්න. චොක්ලට් ගැටම් එක. අනේ ඒක මාර්ම රසයි. අනික පෙරේතයි මම ඇත්තම කිව්වා. ඉතින් අපි දෙන්න බඩගින්නක් තිබෙත් නැහැ. ඒත් අර ඒකට තියෙන ආසාව හින්දාම ගිහින් ගන්න කාලා. ඊට පස්සේ අපි ගියා ඊළඟ ෂොප් එකට. බලමු මොකක්ද කියලා. මෙන්න අපි ගියේ ඊළඟ ෂොප් එක House of Fashion. මේක තමයි අපි ගිහපු ඊළඟ ෂොප් එක. ඊට පස්සේ House of Fashion එකට ගිහිල්ලා හරි මහන්සි. දැන් මේ වෙනකොට හොඳට හෙම්බත් වෙලා. ඒ කියන්නේ හරි මහන්සි. ඊළඟට මම දැන් මේ ෆිට ඕන් කරලා බලුවා. මම මේ බ්ලවුස් එකක් ගත්තා. මේ බ්ලවුස් එක ලස්සන තිබ්බා ෆිට ඕන් කරලා. ඊට පස්සේ අපි දෙන්න එහෙමම ගෙදර ආවා. මේ තියෙන ගෙදර එන ගමන් ඉතින් ඔයාලා කියන්න අපේ shopping blog එක හොඳයිද, ඉන්ටරෙස්ටිංද? ඉතින් ඔයාලා අහන හින්දා මම මේ blog එක අරගෙන ආවා. එහෙනම් තවත් රසවත් blog එකකින් අපි ආයිත් හම්බෙමු. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි හැමෝටම.